කෙනෙක් යමක් කිව්වම අපේ ඔළුවේ ඇතිවෙන ලොකු බලාපොරොත්තුවේ ඒකේ ඇත්ත තත්වයයි අතර තියෙන පරතරය ලස්සනට පාලනය කරන්න උදව් වෙන හරිම ප්‍රයෝජනවත් ජපන් ව්‍යාකරණයක් කියන්නේ. ඒ තමයි තෝ ඉත්තෙමෝ. අපි මේක පටන් ගමුකෝ හුරුපුරුදිම අවස්ථාවකින්. සමහර වෙලාවට අපි යමක් කියනවා ඒකින් ලොකු දෙයක් අදහස් වෙනවා වගේ ඇහුනට ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සරල වෙන්න පුළුවන්. හිතන්නකෝ කවුරු හරි කියනවා මට ඉංග්‍රීසි කතා කරන්න පුරුවන් කියලා ඒකේ ඇහුන ගමන් ඔළුවට එන්නේ මොකන්ද? මෙයාට නම් හොඳට චතුර විදියට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ඇති කියලානේ නේද? හැබැයි ඇත්තට මේ හැකියාව hello how are you වගේ ආචාර්ය කිරීම ටිකකට විතරක් සීමා වෙලා තිබුණොත් අන්න එතනදි තමයි පොඩි ගැටලුවක් එන්නේ. කොහොමද අපි අනිත් කෙනාට වැරදි වැටහීමක් ඇති නොවෙන්න මේ ඇත්ත తත්වය පහදලා දෙන්නේ? ඔන්න ඔය වගේ වෙලාවල් වලට තමයි ජපාන් භාෂාවේ නියම විසඳුමක් තියෙන්නේ. ඒ තමයි තොයිත්තෙමෝ කියන යෙදුම. මේකේ සරලම සිංහල තේරුම තමයි කිව්වට ඇත්තටම නම් වගේ දෙයක්. ඒ කියන්නේ අපි මුලින් කියපු ලොකු කතාව පොඩ්ඩක් පොඩි කරලා හරි ඒක කිව්වට ඇත්තටම තත්ත්වය මෙහෙමයි කියලා පැහැදිලි කරනවා. හරි එහෙනම් බලමු මේක විවිධ වචනත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. මේකේ නීති නම් හරිම සරලයි. ක්‍රියාපදයක හරි විශේෂණ පදයක හරි සාමාන්‍ය ස්වරූපයට පස්සෙන් එහෙම නැත්නම් නාම පදයකට කෙලින්ම මේක එකතු කරන්න තමයි තියෙන්නේ. කිසිම සංකීර්ණ දෙයක් නැහැ. හොඳයි දැන් තමයි හොඳම කොටස. අපි බලමු මේක ඇත්තටම වාක්‍යවල යෙදෙන්නේ කොහොමද කියලා. උදාහරණ කීපයක් එක්ක මේක තවත් හොඳටම උලුවට දාගමු. අපේ පළවෙනි උදාහරණය කෙනෙක් කියනවා මම පාඩම් කළා කියලා. ඇහුන ගමන් හිතෙන්නේ හොඳ මහන්සි වෙලා පෑ ගාණක් පාඩම් කරලා වගේ කියලානේ. හැබැයි ඇත්ත කතාව වෙනස්. මෙන්න බලන්න. 勉強したと言っても10分だけですよ。 ඒකේ තේරුම පාඩම් කළා කිව්වට විනාඩි 10ක් විතරයි. බලන්නකෝ ඒ වෙනස. ලොකු කතාවක් එකපාරටම පොඩි ඇත්ත තත්වයට ගෙනාවා. දැන් මතකද අපි කතාව පටන් ගත්ත උදාහරණය? මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන එක. මෙන්න ඒකටත් තොයිත්තෙම දාලා බලමු. ඒකොක හනසෙර තොයිත්තෙමෝ ආයිසත්ස දකිදයෝ. ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කිව්වට ආචාර කිරීම විතරයි පුළුවන්. මේකෙන් අනිත් කෙනාට ඇතිවෙර ලොකු බලාපොරොත්තු අපි ලස්සනට පාලනය කරනවා. අන්තිම උදාහරණයට යමු. කෙනෙක් කියනවා මම ට්‍රිප් එකක් ගියා කියලා. සාමාන්‍යයෙන් එහෙම කිව්වම අපි හිතන්නේ කොහේ හරි දුර ගමනක් ගියා කියලානේ. හැබැයි එයා කියනවා ලියෝකෝ තොයිත්තෙමෝ තොනාරි නො මචි ni itta dake desu කියලා. ඒ කියන්නේ සංචාරයක් කියුවට එහා පැත්තේ නගරයට ගියා විතරයි. බලන්න ලොකුවට ඇහෙන දෙයක් කොච්චර සරලව නිහතමානීව පැහැදිලි කරනවද කියලා මේ යෙදුමෙන්. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් වල සාරාංශය ඉක්මනට බලමු. ඉතින් තොයිත්තෙමෝ කියන්නේ සරලවම කිව්වට ඇත්තටම කියන අදහස දෙන්න. මේකේ ප්‍රධානම පාවිච්චිය තමයි අනිත්තරයේ අපේක්ෂාවන් පාලනය කරන එක. ඇත්තට වඩා ලොකුවට ඇහෙන දෙයක් තියෙනවා නම් ඒකේ ඇත්ත తත්වය පැහැදිලි කරන්න මේක පාවිච්චි කරනවා. ඒකෙන් පොඩි යටහත් පහත් බවකුත් එකතු වෙනවා. හරි. දැන් පොඩ්ඩක් හිතන්න බලන්න Tamanගේ ජීවිතයේ තියෙන ලොකුවට ඇහුනට ඇත්තටම පොඩි දෙයක් ගැන කියන්න තොයිත්තෙමෝ පාවිච්චි කරන්න පුරුවන් කොහොමද මේ විදිහට? මේ විදිහට එදිනෙදා දේවල් වලට සම්බන්ධ කරගන්න チャンネル登録よろしくお願いします。一緒に楽しみましょう。